බස් අංක 16 නාවලපිටිය කොළඹ බස් එකේ ඔයගොල්ලෝ ගිහිලා තියෙනවද? අද අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපි කොළඹ ඉඳලා නාවලපිටිය ගාට්මෝ සහ නුවරඑළියට ගිය ගමන ගැන. අපි යන්න සතියකට විතර කලින් sltb.ec.lk වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් සීට් බුක් කරගත්තා. කොළඹ ඉඳලා නාවලපිටියට එක්කෙනෙක්ට බස් ටිකට් එක රුපියල් 545යි. අපිට ඔන්ලයින් බුක් කරපු ගමන්ම කන්ෆර්මේෂන් මෙසේජ් එකකුත් ආවා. යන දවස හවසත් ඒගොල්ලෝ බස් නම්බර් එකත් කොන්දොස්තරගේ නම්බර් එකත් මෙසේජ් කරලා තිබ්බා. අපි කොළඹ CTB බස් ස්ටෑන්ඩ් එකට රීච් වෙද්දී 6:10 විතර වුණා. අපේ බස් එක පටන් ගන්න වෙලාව තිබ්බේ 6:00ට. අපි ගියේ සිකුරාදා දවසක නිසා අපි යද්දිත් බස් එකේ සෙනඟ. හොඳ වෙලාවට අපි කලින්ම සීට් එක බුක් කරගෙන ගියේ. අපි නාවලපිටිය හපුගස්තලාවෙන් බහිද්දි වෙලාව 11:00යි. මේක නම් පැය 5ක ජර්නි එකක්. ඉඳගෙන ගියත් පට්ට කට්ටක් කාගෙන ගියේ බස් එකේ සෙනඟ වැඩි නිසා. හොඳ වෙලාවට ඒගොල්ලෝ යන ගමන් බ්‍රේක් එකක් ගන්න ප්ලාසා එකක් ළඟ නැවැත්තුවා. ඔයගොල්ලන්ට ගිය දවස කියන්න බැරි වුණානේ. මේක 2026 ජූනි මාසයේ 26 වෙනිදා. එදා ගිය දවස අපි නැවතුනේ හපුගස්තලාවේ යාළුවෙක්ගේ ගෙදර. මේක අපේ යාළුවගේ ගෙවල් ළඟ. මාරම ලස්සනයි නේද මේ තැන? සෙනසුරාදා උදින්ම අපි යන්න පිටත් වුණා ගාට්මෝ වලට. අපි නාවලපිටිය හපුගස්තලාවේ ඉඳන් කාර් එකක් රෙන්ට් එකට අරගෙන තමයි ගියේ. යන ගමන් අතරමඟ නවත්තලා අපිට ලස්සන පින්තූරු ගන්නත් පුළුවන් වුණා. දැන් අපි ඇවිදගෙන යන්නේ රෝස්ෆීල්ඩ් එස්ටේට් එක හරහා ගාට්මෝ වලට. ගාට්මෝ වල ඉන්න මිනිස්සු මාරම හොඳයි. අපිට ගාට්මෝ වෝටර්ෆාල් එක ගාවට මැද හරියේදී වාහනය නවත්තලා ටුක් එකේ හරි ඇවිදලා හරි යන්න තිබ්බේ. ටුක් එකට ගන්නේ රුපියල් 400යිලු. හැබැයි අපිට ටුක් එකක් සෙට් වුණේ නැහැ. ඒ හින්දා අපි එතන ඉඳන් ඇවිදගෙන ගියේ. ඒ පැත්තේ ඉන්න කතා කරගන්න බැරි අයියා කෙනෙක් තමයි අපිට පාර පෙන්නුවේ. ඔන්න අපි දැන් ගාට්මෝ ෆාල්ස් එක ළඟ ඉන්නේ. මේක නම් මාරම ලස්සන තැනක්. ඔයගොල්ලොත් ගිහින්ම බලන්න ඕනේ. අපි ගාට්මෝ ෆාල්ස් එකේ ලස්සන හරියටම දැකලා නැතුව ඇති ඩ්‍රෝන් එකෙන් වීඩියෝ එකක් ගත්තේ නැත්තම්. අපි ගිය වෙලාවේ එතන හිටපු මිස්ටර් උසාමා තමයි අපිට ලස්සන ඩ්‍රෝන් වීඩියෝ එකක් අරන් දුන්නේ. මේගොල්ලන්ගේ ඩ්‍රෝන් සර්විස් එක ගැන අපි වෙනම වීඩියෝ එකක් දැම්මා. ඒකත් බලන්න හොඳේ. ඔයගොල්ලොත් ගාට්මෝ වලට ගියොත් අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් වීඩියෝ එක ගන්න අමතක කරන්න එපා හොඳේ. බලන්නකො මේ විව් එක මාරම ලස්සනයි නේද? මේක නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැති මාරම ලස්සන මෙමරි එකක්. ඔයගොල්ලොත් ගාට්මෝ වලට ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ ලස්සන මෙමරි සහ කාත් එක්කද ගියේ කියලාත් කමෙන්ට් එකේ සඳහන් කරගෙන යන්න. අපිට එන්න ගමන් ළඟම පාර පෙන්වුවේ රාජන්න. එයා ගැනත් වීඩියෝ එකක් අපේ channel එකේ ඇති. ඒකත් බලන්න. අපි නුවරඑළියට ගිය ගමන තවත් වීඩියෝවකින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් මේ ගමනේ දෙවනි කොටසෙන් මුණ ගැහෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ජය වේවා.